මාමුනි සරණින් ගෝන පූජල අධිපති දෙවියන් වහන්සේගේ ආඥාවෙන් ආනුභාවයෙන් කැකුළු පායුක කලල පියුමක රන් කොතෙන් මිදි කිරණ රණලද මෙරග මඩලේ විකුම් ලන්නට අවසර දෙන්නේ Sankaya Peru Peruman Asis Mas Dandi Tosin Kalbaganan Gemne Gore Sasare Maha Karuna Tejasin Bye.
වැඩමවාලන ස්වාමීන් වහන්සේලා ලෙස කඳනගොඩ දොඩම්ගොඩ ශ්‍රී කෙත්තාරාම විහාරාධිකාරී ශාස්ත්‍රවේදී කාව්‍යශ්‍රී පැල්වත්තේ සුභූතිනන්ද ස්වාමින් වහන්සේට ගොරකාදෙනිය ශ්‍රී ලංකාරාම විහාරවාසී කාව්‍යශ්‍රී පූජ්‍ය ජනකපුර විමලානන්ද හිමි අනුරාධපුර ශ්‍රී භික්ෂු විශ්වවිද්‍යාලීය උපාධි අපේක්ෂක කාව්‍යශ්‍රී පූජ්‍ය මණ්ඩාවෙල සුනන්ද හිමි ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලීය කාව්‍යශ්‍රී පූජ්‍ය හඳපානගල ධම්මවාස හිමි කැකිරාව මහා ඇලගමුව ශ්‍රී දේවතිස්ස රජ මහා විහාරස්ථානයෙහි විහාරවාසී ශාස්ත්‍රවේදී කුට්ටියම් කුලමේ විමලසාර හිමි පිළියන්දල නිවත්තිඩිය මහේන්ද්‍රාරාම පුරාණ විහාරවාසී කාව්‍ය විශාරද විචිත්‍ර කාව්‍යමය ධර්මදේශක පූජ්‍ය වලස්මුල්ලේ සෝමානන්ද හිමි පානදුර හිරණ සුවන්න පුණ්ණාරාම විහාරවාසී අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂක කාව්‍යශ්‍රී පූජ්‍ය දියගම උදිත ස්වාමීන් වහන්සේ කාව්‍යමය ධර්මදේශනය සඳහා ගෞරව පූර්වකව පිළිගනු ලබනවා.
Sakya muni bag wakat kinco pare gato viriya samanggi tang sug tang saranant සසර සායුරේ පාර පෙරටම යනවා ඒ සම්බුදු පා යුග නාම දිනවා රාග සංකාත මප්පටිකුලාන මధుර මිමන් පාගෝ නං සෝවි බද්දතං ධම්ම මිමං සාර නත් මුපේ රාග Susu Jesu Resa Yogesu Atta Chapungala Dam Dam Dada Se Sangami Mangsara Nat Nat Mupe Gandhi Matalo පහය ජාති
දුක්ඛ සංතං කාරිසති සම්බුදු දහමේ අවබෝධය ලැබ මේ පින්වත් සියලු දෙනාම මේ මොහොතේදී බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරනවා කියනා වූ උදාාරතර කටයුත්ත සිදු කිරීමට. ඊට පෙර ආතුව අපේ හාමුදුරුවනේ අපි මේ කාරණාව මේ පින්වතුන්ට මතක් කර සිටිනවා. දහමට ගරුක ලෙස කුසලක් නැති වූ
අද අපි මාතෘකා කරගත් ගාථාව හා සම්බන්ධ කරලා කියන්නට බලාපොරොත්තු වන්නේ මුළු මහත් බෞද්ධ සාහිත්‍යයේ මෙන වේදනාත්මක සිදුවීමයි අනන්ත සසරෙහි ගමන් කරලා සාරා සංකේ කල්ප ලක්ෂයක් මුළුල්ලේ පාරමිතාවන් පූර්ණේ කරලා එදා අසතු ගෝමුල දස බිම්බරක් මාර සෙනග පරදවලා ලෝතුරා බුදු බව ලබාගෙන අවුරුදු 45ක් තිස්සේ උදාර සේවයක් කරලා මල්ල රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යානයේ සල්ගස් දෙකක් අතර මහ පොළව කම්පා කරමින් එදා සැතසැමින් පිරිනිවන් පෑවදාළ ආකාරයයි අද අපි සත්දිනා වහන්සේලා මේ සත්සාසන ධර්ම දේශනාව තුළින් ඔබට පැහැදිලි කරන්නට බලාපොරොත්තු අපේ හාමුදුරුවනේ දම්බදියු තල්ලයම සුවඳ කෙරෙනවා ලුණු බිනියේ සාල් මල් පීපි දෙනවා දෙවියන් මිනිසුන් සිත් සැනසෙනවා සිද්ධාක් කුමරා නොඉපදෙනවා සත්ගුණ පියුමන් මත වඩිමින්නේ උපන් ඇසිල්ලෙහි පෙළහර දුන්නේ රජ මැදුරට දැන් කැඳවන් යන්නේ කුමරා ටික ඇතේ දැඩි වන්නේ එදා සුද්ධෝදන රාජමාලිගාවේ ඇති දැඩි වන කුමාරයා නිසි වයසට පත් වූ පසු යශෝදරාව සරණ පාවා ගන්නවා මෙසේ කල්ගත වන විට කුමරාට ගිහි ජීවිතේ පාවෙනවා දවස උයන් කෙලියට යන අතර මගදී සතර පෙර නිමිති දකින ඔහුගේ හිත තවත් කලකිරෙනවා ආපසු එනකොට කිසා ගෝතමිය කියූ නිබ්බුත පද අහලා සංසාරේ තවත් කලකිරෙනවා එහෙම කලකිරිලා මාලිගාවට එන සිදුහත් කුමාරයා සතුටු කරන්නට මේ වගේ පියවර කිහිපයක් මාලිගාවේ නාටිකාංගනාව අරගන්න විඩාවගිය කුමරුගේ සිත සන්නසාලන්න සංගීතින් නැටුමින් නොතුටු කරලන්න වයන පදට නාටමින් පටන් ගාගන්න සිදුවත් කුමරා සනසන්න ඇවිදින් නලගනන් කුමරෝ අසර තව සමහරු තාලයකට ගීත කියනවා මේ
කුමරුන් නැටොමට ආකමැති බව සිතමින්නේ වැටුන තැන සියලුම දෙන මෙන්න මේ විදිහට එදා නිදාගත්තු නාටිකාවන්ගේ විප්‍රකාර දකින සිදුහත් කුමාරයා සතර පෙර නිමිති වලින් කලකිරෙලා තිබුණු සිත තව තවත් කලකිරෙන්නට පටන් ගන්නවා. ඒ විතරක් නොවේ අපි හාමුදුරුවනේ මැදියම් රැයේ රාජ කුමරුට සමග සිතු විලි වෙනාතක උරනා ගිහි විතය ගැන හොඳටම කල කිරුණා සුසුන්දේ මල් වාගේ පෙරදා නටන ලද බලන සඳ කම්පාවන් නගයි ආනියස සිත තව කල් රැඳෙන වද නිදන අතරේ කබ කඳුළු සලා කුමරා ලොවේ අනියත ගැන මෙනෙහි කළා අවසානයේදී ඔහු අතර පිට වෙමි මහා වනය බලා
පින්නතුනි මුළු මහත් රාජ සම්පත් සහිත ගිහි ජීවිතය පිළිබඳව කලකිරීලා ඒ මොහොතේම ගිහි සැප අතහැර යන්නට තීරණය කරනවා. මේ ලෝකයේ තියෙන දුක් සහිත බව නැති කරන්නට එදා පිට වෙන්නට සිටුවත් එකවරම තව දයාබර රාහුල පුතා ගැන සිහිපත් වෙනවා. ඒ සමගම මැදියම් රැයේ මවුනුසුම අත රැඳී සිතට බාධක කන අඳුරු පුදේ ලෝකය නිසා පුතු චන්නට කතා කරවාගෙන දොරලා එකදා උපන් කන්දක පිට නැගලා රජ සැප
එදා අනුමා නදී තීරයේ පැවිදි වෙලා බවුන් වඩන්නට යන්නට සැරසෙන අවස්ථාවේ පින්වතුනි චන්න ඇමතිට දුක වාව ගන්න බැරුව අඬන්න පටන් ගන්නවා මේ හැම දෙයක්ම බලා සිටින අර කිසිවක් නොතේරෙන කවුද තිරිසන්ගත සතා කන්තක අස්වැයා පින්වත්නි පුදුම වේදනාවක් ඒ සතාට ඇති වෙනවා වෙනදා තමන් සමග ආපුවාම තමන් සමගම ආපසු යන නමුත් අද කුමාරයා ආපසු ගමන් කරන්නේ නැති බව තේරුම් ගන්නවා තේරුම්ගෙන මේ අහිංසක සතාගේ සිතට මේ වගේ වේදනාවක් ඇති වෙනවා කියන එක පින්වත්නි සාමාන්‍ය දෙයක් එහි අවසාන ප්‍රතිඵලය වූයේ මෙයයි නේද අපේ හාමුදුරුවනේ මේ තිදෙනාම එක දවසක අසීපත් සමග ආවරණද පවරනවා මපියානන්ට මෙය පැවසිය යුතු මෙන්න මේ ආකාරයට Taman පැවිදි වෙන බව
සුද්ධෝදන මහ රජතුමාට පවසන්න කියලා තමන්ගේ ආදරණීය පියතුමාණන් මේ චන්න ඇමතියාට කියනවා පින්නතුනි. සිදුහත් තාපසයා එදා මෙන්න මේ විදිහට පවසනවා. පින්නතුනි ඒ අවස්ථාවේදී ඇති වුණ අනන්ත ප්‍රමාණ වේදනාව නිසා චන්න හඬ ඇවිදින් පිය රජතුමාට ඒ කියන්නේ සුද්ධෝදන මහ රජතුමාට සියලු විස්තර මෙන්න මේ විදිහට පවසනවා පින්නතුනි. ඒ අතරේදී මෙන්න මේ විදිහට සිද්ධ වෙනවා. ධර්ම දේශනාව සිදු කරන මට අපේ හාමුදුරනේ දැන් නම් පේන්නේ අපේ පින්වතුන් මෙන්න මේ විදිහට මෙහෙමත් දෙයක් ඇත හිමියනි පේනෙන්නට සමහර තැනක දූ දරුවන් සෙල්ලමට ඇතිමුත් නිදි මතේ දැමි කවි රසවලට වැලිගම පෙනෙන කිරි අම්මලා නිදියන්න හැමෝම සාදු කියමුද පිනතුනේ අපි මේ හැම දෙනාම සූදානම් වෙමින් ඔබ ජීවිතේ පළවෙනි වතාවට මේ දසුන දකින්නවා ඇත්තේ ජීවිතේ ඔබට මින් ඉදිරියට මේ නිමා නසන්නට රාජ සැප අතර දා බුදු බව
ලබන්නට කොතැනද ලොවේ නියමිත තතු සොයන්නට මහවන පියස දිග විය පෙර ඇදෙන්නට පින්වතුනි මෙන්න මේ විදිහට වනගත වෙලා අවුරුදු 6ක් පමණ දීර්ඝ කාලයක් දුෂ්කර ක්‍රියාවක් කරලා බණ කියන බණ අහන මා ඔබ වෙනුවෙන් සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පාරමිතා ධර්ම සම්පූර්ණ වෙන අවස්ථාවේ එදා වෙසප්පුර පසළොස්වක පොහෝ දිනක සව්කෙලසුන් මනසලා වාසනාවන්ත පින්වත්නි මෙන්න මේ වගේ සව්මරුන් පරදවා මිහි කතම සනසලා සව්ලෝතලයේ සනහමින් උතුම් ලෝතුරු බුද්ධ රාජ්‍යත්වයට පත් වී වදාලා අපි අහමු අපේ හාමුදුරුවන්ගේ සියලුම කෙලෙස් මල පෙර දුරු කරමින් සාධාට දුකයි ලොව නැති කරවන්නේ සිදු වන්නේ දස බිම් වරන් මරසේනා පරදන්නේ ගලාන ගිය ගානවතින්නේ කතා කරයි ගොලු කුරු ඇවිදින්නේ මුළු මිහිතලයේම සුවපත් වන්නේ සම්බුදු අසිරිය ලොවේ පාලවන්නේ සම්බුදු අසිරිය ලොවේ පාලවන්නේ තේරුම් ගත් දෙය ලොවට කියනවා ටික ටික බුදු සවුවන් ඇති වෙනවා මුළු ලෝකයටම බුදු බණ යනවා දුකින් පෙළෙන සසන් සුවපත් වෙනවා අසරණයින් හාට පිහිට කිවන්නේ දුකින් පෙළෙන නාන් නෑ දුක දන්නේ තිලොව පියාණන් දහම් දේශන්නේ මුළු විතලය කම්පාවන්නේ ආදරබර පින්තුනි මෙන්න මේ ආකාරයට ලෝතුරා බුදු පදවිය ලබා පුරාවෘතු 45ක් තිස්සේ සසර දුකින් සත්වක ඊතර කරන්නට මෙන්න මේ වගේ මහා මේවරක් ලෝතුරා බුදුරජාණන් වහන්සේ සිදු කළ බව සත්‍යයි පෙරදා දුකෙන් තැවුණු සත ගොඩ ගන්න හිමිගේ දහම් අසිරිය ලොව
පල බමුණන් සමාජ පෙළවින් පෙර සම්බුදු දහම හින්දාය නැතිවන අසහනයකට සහනයගෙන දුන් පෑද පවුමල නසාලන්නට තිවි මගයෝද කොපමණ දෙනෙක් ඔබ සුවපත් කෙරුවාද හිමි ඔබ නිසා නැති විය පෙර කුල වේද සංබුදු සමිඳුගේ ජීවිත කාලය ටික ටික දැන් විය කියනවා සියලු සතුන් ලොව දහම් මසාලා නිරන්තරව සුව පත් වෙනවා එවිතරක්ම නොව මේ මුළු ලෝකය සසර අඳුරකින් දුරු වෙනවා තිලොව පියාණන් බුදු බව ලැබ හරියට ආසුවක් පෙරවාය සම පිරුණා මෙවන් උදාර සේවයක් කරපු අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට පින්වතුනි කාලයා ගත වීමත් සමග අවුරුදු 80ක් සම්පූර්ණ වෙනවා. අන්න එසේ අවුරුදු 80ක් සම්පූර්ණ වන කාලේ උන්වහන්සේ චාපාල කියන චෛත්‍ය ස්ථානයට වැඩම කරලා සුවසේ පසුවන අවස්ථාවක මෙවැනි සිදුවීමක් සිදු වෙනවා. අපේ හාමුදුරුවනේ අපි දේශනා කරමු. සුවසේ සම්බුදු හිමි වැඩ ඉන්නේ නුඹ හිඳයි මරණය නැතිවන්නේ ගොර මරු ඇවිදින් මෙලෙස කියන්නේ සවන් යුගල පාතන් මෙලෙස යොදන්නේ සවන් යුගල පාතන් මෙලෙස යොදන්නේ
පමණ කලලම් ඉඩ දුන්නා වැඩ දෙක නළලට අරගෙන තව හයියෙන් එක සාදුකාරයක් දෙමු. අපි නැවත කතා කරගෙන ආපු විදිහටම ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ මේ තෙමගුල පිළිබඳව සිදු කෙරෙන මේ ධර්ම දේශනාවට අපි හැමදෙනාම සම්බන්ධ වෙමු. අපි කතා කරගෙන ආවේ පින්තුනි මාරය ඇවිදිලා
ලෝතර බුදුහාමුදුරුවෝ ඉදිරිපස බුදුහාමුදුරුවන්ට ඇරයුම් කරනවා පරිනිර්වාණය සිදු කරන්න කියලා. ඒ වෙලාවේ ගොරමරුගේ සම්බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ආයු සංස්කාරයක් හරිනවා. ඒ කියන්නේ මාරයාට පොරොන්දු වෙනවා මේන් 3 මාසයක් ගිය තැන මම පිරිනිවන් පානවයි කියලා. බුදුවරේ තමන්ගේ ආයු සංස්කාරය අත්හරිනකොට මුළු මහත් මිහිතලයම කම්පා වෙන එක සාමාන්‍ය සිරිතක්. එදත් පින්වත්නි මුළු මිහිතලයම කම්පා වුණා. ආනන්ද හාමුදුරුවෝ මේ හදිස්සියේම ඇති වුණ වෙනස් වීම පිළිබඳව බුදුරජාණන් වහන්සේගෙන් මෙන්න මේ විදියට ගිහිල්ලා අහනවා. අපේ හාමුදුරුවනේ තිලෝවේ පියාණෙනි කරුණාවෙන් සලකන්න හේතුව ඇයි මිහිතලය කම්පා වෙන්නේ. අපේ බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට මේ විදිහට උත්තර දෙනවා. මගේ දේවේ මග අවසානය මිස ලැබෙන්නේ අන්න ඒ අවස්ථාවේ පින්නතුනේ ආනන්ද හාමුදුරුවන්ට පුදුම වේදනාවක් ඇති වෙනවා පින්නතුනේ. ඒත් සමගම බුදුහාමුදුරුවෝ මෙන්න මෙහෙම කියනවා. කියනව නම් මේ කල්පය මෙහි වැඩ ඉන්න පුළුවන් ආනන්දය ඔබ වෙනුවෙන් සම්බුදු දහමේ බුද්ධ දහම තුළ බෞද්ධ දර්ශනය තුළ අමනුෂ්‍යයෙක් මිනිසෙකුට ආරූඪ වෙන පළවෙනි අවස්ථාව මෙයයි. බුද්ධ චරිතය තුළ සඳහන් වෙන මෙම අමනුෂ්‍යයා මාරයා නම් වෙයි. බුදුරජාණන් වහන්සේගේ ළඟ හිටපු ආනන්ද හාමුදුරුවන්ට මාරයා ආවේශ වෙනවා. මාරයා කියන්නේ අමනුෂ්‍යයෙක් පින්නතුනේ. මාරාවේශයෙන් සිටි ආනන්ද හාමුදුරුවන්ගෙන් බුදුහාමුදුරුවෝ මෙසේ විමසනවා.
ආනන්දය ඔබ කියනවා නම් මට තව කලාවක් වැඩ ඉන්න පුළුවන්. මාරාවේශයෙන් සිටි ආනන්ද හාමුදුරුවන්ට ඒට පිළිතුරක් දීමට හැකි වෙන්නේ නැහැ. එම නිසා මෙන්න මේ වගේ සිදුවීමක් වෙනවා අපේ හාමුදුරුවනේ. මෙපාමන කලලං සෝ සත වෙත සුව ගන්නවා දම් දෙස ධර්මශාලාවේ සමහරක් අම්මලා කඳුළු පිහදානවා මට පේනවා අපේ හාමුදුරුවනේ. එදා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ තෙමසකට පසු පරිනිර්වාණයට පත්වන බව ත්‍රම ශ්‍රාවකයන්ට ප්‍රකාශ කරනවා පින්වත්නි. එදා සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට විච්ච මේ පොරොන්දුවත් මල්ල රජදරුවන්ගේ උපවත්තන සල්ලුවන්ට වඩිනවා. කවද්ද පින්වත්නි උතුම් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයක එදා තමන්ගේ ශ්‍රාවකයන් නමතලා බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම කියනවා නේද අපේ හාමුදුරුවනේ. මරණය නැමැති ගොර මරුවා පරදන්න පමානොවී නිතරම පින් කරගන්න සිල්වත් වන්න නිතරම සිත රැකගන්න භව දුක නැමැති පැනයට පිළිතුරු දෙන්න මේ අවවාදදී හඬකින් කුරවික අපමණ සතුන් ගොඩ ගන්නන් සිටි ගිනිගේක මුළු නිතලයටම ගෙන දී දුක ශෝක
සම්බුදු පියා පිරිනිවනට වැඩිසේක මාවත කියා දුන් බුදුහාමුදුරුවන්ට උපස්ථාන කරපු ආනන්ද හාමුදුරුවන්ට සිතට දැනෙන වේදනාව උන්වහන්සේ හැඬුව හැටි බුදුහාමුදුරුවෝ හිටියනම් පිළිතුරු දෙන හැටි මේ කවි සිතකට දැනෙන්නේ කොහොමද කියලා අපි අහලා බලමු අපේ හාමුදුරුවෝ විසිවස රක්රම් සම්බුදු සේවෝ දරා වාගේ සිටේ අය දවස පුරා මේ දුක සිතට බැරි ඉන්නට නැහැ ඉඩ
වෙහෙර තිබුණත් හතර කොනේ ඇයි මේ නිහඬ සල්සල් උයනක නතර හැමතෙම වඩා ඔබ නැති දුක මෙමාට දැනේ කොහොමද වන්නේ බුදු දහමට අනුව දිවි මග සැර සීමෙන්ද මගේ පණිවුඩය මුළු ලොවටම කීමෙන්ද ඔබ හැම සුවය ලැබගත යුතු වීමෙන්ද අවසන් නින්ද සැතපෙන්නෙමි ආනන්ද බුදුහාමුදුරුවන්ගේ ජීවිතය ගැන මෙපමණ වෙලා දෙසවන දොන් සියලු දින බුදු හිමි අවසනට කී බණ සිතටගෙන මරණය මරා නිවනින් ජය ලබනු මැන සම්බුදු සසුනත් රට දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බියෙන් මිදෙත්වා සොවින් පෙළෙන සත් සොවින් මිදෙත්වා සෑම දෙනා
දක්වා සාදු 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 මට මතකයි 2009 දෙසැම්බර් 31 මලේගොඩ කෙරවනේ මාව මහාන කරනකොට මගේ ගුරු දේවෝත්තම මලේගොඩ නන්දනායක හාමුදුරුවන්ගේ නමින් මාව මහාන කරනකොට මාව පැවරුනේ හිස රැවුල් බාන්නට අපේ ලොකු හාමුදුරුවන්ට මදුගම සිරිනිවාස ලොකු හාමුදුරුවෝ මගේ හිස බෑවේ 2009 වර්ෂයේ මාව මහාන කරනකොට අපේ අම්මයි තාත්තයි මේ ජීවිතුන් අතර සිටියා. දැනටත් තරමක් රෝගී තත්ත්වයෙන් අම්මා හිටියත් තාත්තා මේ ලෝකයෙන් සමුගත්තා. අම්මා කෙනෙක්ගේ අගය තාත්තා කෙනෙකුගේ අගය අවුරුදු 7 නොතේරෙන්නට ගන්න මම ලොකු හාමුදුරුවන්ගේ සෙවණේ ලොකු වුණා. සෙල්ලම් කරනකොට දුව පැන දඟලනකොට අකුරු ඉගෙන ගන්නකොට ළඟ ඉඳලා ඔළුව අත ගෑවේ අපේ ලොකු හාමුදුරුවෝ. නිතර දෙවේලේ මලේගොඩ අපිව මේ තත්වයෙන් ව්‍යංජ බෙන්නට හැදුවේ අපේ සිරිනිවාස මගේ ලොකු හාමුදුරුවෝ. විනය හික්මීම තැනකට ගිහිලා ඉන්න විදිහ මේ හැම දෙයක්ම මලේගොඩ හදලා තියෙන්නේ මගේ සිරිනිවාස ලොකු හාමුදුරුවෝ. මලේගොඩ ලොකු හාමුදුරුවෝ ඒ කරපු කැපකිරීම වෙනුවෙන් සිරිනිවාස මගේ ලොකු හාමුදුරුවන්ට දුන්න ත්‍යාගය මමයි. සිරිනිවාස ලොකු හාමුදුරුවනේ ඔබ වහන්සේට මෙන්න තෑග්ගක් කියලා මලේගොඩ ලොකු හාමුදුරුවෝ සිරිනිවාස ලොකු හාමුදුරුවන්ට දුන්න තෑග්ග මමයි. පියෙක් සහෝදරයෙක් තාත්තා කෙනෙක්ගේ අඩුව හැම දෙසේම උන්වහන්සේගෙන් මට ලැබුණා. ගමේ හැම දෙනාම දන්න විදිහට උන්වහන්සේ ටිකක් නපුරුයි. උන්වහන්සේට ටිකක් නිතර දෙවේලේම කේන්ති යනවා. හැබැයි උන්වහන්සේත් එක්ක මට ජීවත් වෙන්න පුළුවන්. උන්වහන්සේගේ අවවාද අනුශාසනාත් එක්ක උන්වහන්සේගේ සෙවණේ මට ජීවත් වෙන්න පුළුවන්. ඒ විදිහට පුංචි කාලේ ඉඳන් සිරිනිවාස හාමුදුරුවෝ මාව හදලා තියෙනවා. මට කවදාවත් මගේ ලොකු හාමුදුරුවන්ට ඉහෙලින් යන්න බෑ. මට කවදාවත් මගේ ලොකු හාමුදුරුවන්ට වචනයක් කියන්න බෑ. මගේ ලොකු හාමුදුරුවනේ වචනකින් හෝ චේතනාවකින් හෝ මාතින් වරදක් වේ නම් ඒ හැම දෙයකටම මට සමාව දේවා. ඒ වගේම අප විහාරස්ථානය දැන් ටික අපි ලස්සන තැනක් කරන්නට පියමනමින් යන මොහොත ඒ මගේ ජීවිත ගමන තුළ තාත්තා කෙනෙක් නැති අඩුව අම්මා කෙනෙක් ළඟ නැති අඩුව මට සම්පූර්ණ කළේ මගේ තාත්තා සිරිල් බදුගම මහත්මයා. මගේ අම්මා හේමා බේලන මහත්මිය. තුන් වේල දානේ වැළඳුවාද කියනවා හොයන මේ ලෝකේ රැට විතරක් දානේ වැළඳුවාද කියලා හොයන මේ ලෝකේ ඉන්න මිනිස්සු අතරින් මගේ සරසවි ජීවිතයේ ඉඳන් ඉගෙන ගැනීමේ කටයුතු වලට ඒ වගේම පන්සලේ අඩුපාඩු හැම දෙයක්ම හොයලා බලලා මට තාත්තා කෙනෙක් වගේ ඉන්නේ සිරිල් බදුගම තාත්තා හේමා බේලන මම්මා.
ඉතින් ඒ දෙපළ මාව රැකගත්තා. ජීවිතේ මට ලොකු ප්‍රශ්න ආවා. ඒ හැම ප්‍රශ්නයක් තුළදී මේ දෙන්න මාත් එක්ක ඉඳලා ඒ වගේම මේ දායක කාර්යකාරීන් හැම දිනෙකම මට දරුවෙක් වගේ සලකමින් මාව ආරක්ෂා කරගත්තා. ඒ හැම දිනෙකටම පින් සිද්ධ වේවා. ඉතින් මාව රැකගන්න මගේ මාව ආරක්ෂා කරන මගේ අම්මලාට මගේ තාත්තලාට මේ සද්ධර්ම දේශනාවෙන් ලැබුණු සියලුම පින්පෙත් ආශිර්වාදයක් වේවා. සිතක් වේවා. ශාන්තියක්ම වේවා. අම්මා කෙනෙකුගේ ගුණය තාත්තා කෙනෙකුගේ ගුණය මෙන්න මෙහෙමයි කියලා කියන්නට බෑ. කවි සිතුවිල්ලෙන් නැගෙන මේ මව් ගුණය මෙතෙන් පටන් ශ්‍රවණය කරමින් ධර්ම දේශනාවේ අවසානය සනිටුවන් කරවන්. මේ මුදිතා මගේ දිවි සරෝකරන්නට දුන්නවාමිනි ඇති දැඩි කලේ මායි බුදු වෙන්න වැන්දා පියාණෙනි වාසනාවන්ත පින්වත්නි මේ අවස්ථාවට සම්බන්ධ වෙන විහාරස්ථානයේ ලොකු හාමුදුරුවන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරුවෙන් අවසරයි ආරාධිත දායක පින්වත් හැම දෙනාම විහාරස්ථානයේ දායක පින්වත් හැම දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඔබේ ඇස් දෙකට ඔබේ කන් දෙකට ඔබේ හදවතට අම්මේ තාත්තේ යමක් දැනෙන්නට ඇති. මං හිතනවා මම දැක්කා කොහොමද වාවන්නේ බුදුහාමුදුරුවනේ කියනකොට සමහර අම්මලාගේ ඇස්වලට කඳුළු ආවා. අද වර්තමානයේ අපේ බුද්ධ ශාසනයට වෙන දේ මගේ අම්මලා තාත්තලා දන්නවා ඇති. සමහර තැන්වල ශාසනය විනාශ කරන්නට උත්සාහ කරනවා. මම මේ විහාරස්ථානයට ආපු වෙලාව ඉඳලා දැක්ක දෙයක් තමයි අපේ ලොකු හාමුදුරුවෝ බොහෝම හොඳ ස්වාමීන් වහන්සේ.
ඒ වගේම මේ දායක පින්වතුනුත් එහෙමයි බොහොම හොඳ දායක පින්වත් පිරිසක් අපේ ලොකු හාමුදුරුවන්ට ඉන්නවා. මගේ මේ අග පැත්තෙන් ඉන්නේ සුබෝධිනන්ද හාමුදුරුවෝ ඔබේ පන්සලේ පොඩි හාමුදුරුවෝ මට හම් වෙන්නේ විශ්වවිද්‍යාල ජීවිතේ උන්වහන්සේ විශ්වවිද්‍යාලයේ කටයුතු බොහොම සාර්ථකව නිම කරලා දැන් පහුගිය කාලෙක විශ්වවිද්‍යාලයේ ප්‍රතිඵල ආව අවසාන වසරේ උන්වහන්සේගේ බොහොම හොඳට විභාගයේ සමත් වෙලා පන්ති සාමාර්ථයක් සමග උපාධිය සමත් කරගෙන ඉන්න එක තමයි මම දැක්කේ. නමුත් පන්සලට ආවම මට තේරුණා මේ තරුණ වයස අපේ වයස මේ තරුණ වයසේ ලොකු වැඩ කොටසක් කරන බව. මට පුංචි ඉල්ලීමක් තියෙනවා මේ අම්මලා තාත්තලාගෙන්. අපේ අම්මලා තාත්තලා දකින්නව ඇතිනේ මේ කාලේ අපේ සම්බුද්ධ ශාසනයේ නොඑක ආකාරයෙන් විපර්යාසයන්ට ලක් වෙනවා. මෙන්න මේ වගේ කාලයක් තුල අම්මේ තාත්තේ මේ වගේ තරුණ හාමුදුරුවෝ කෙනෙක් ගමේ දායකයෝ එකතු කරගෙන දායකයෝන්ගේ හිත සතුටු කරන්න හිත හදන්න දායකයෝ යහමගට ගන්න මේ පුංචි වයසේ ඔබේ දරුවෙක් වුණා නම් ඔබේ දුවෙක් පුතෙක් මේ වයසට කරන කැපවීම බොහොම අපි අගය කරනවා. විශ්වවිද්‍යාලයේ අපි ඉගෙන ගත්ත හාමුදුරුවෝ විදිහට අපි සියලු දෙනා සතුටටපත් වෙනවා. ඉතින් බොහොම හොඳ දායක පිරිසක් ඉන්නවා. බොහොම හොඳ ලොකු හාමුදුරුවෝ කෙනෙක් හම්බ වෙලා ඉන්නවා. මේ වැඩසටහන බොහොම අලංකාරයි. බොහොමත්ම ලස්සනයි. ඒ නිසා මේ අවස්ථාව තුළ අපේ ලොකු හාමුදුරුවෝ සුභූති හාමුදුරුවෝ ඇතුළු මේ පැමිණිච්ච මේ ගමේ හැම දායක පින්වතෙක්ටම අපි ආශිර්වාද කරනවා. පින්වත්නි, මේ ශාසනය කාටවත් නැති කරන්න බෑ. එදත් මේ ශාසනය නැති කරන්න බොහෝ අය උත්සාහ කරා. ශාසන විරෝධී නැති ප්‍රශ්නයක් නැහැ. එදා පෘතුගීසීන් ලන්දේසීන් ලංකාවට ඇවිල්ලා අපේ බුදුදහමට තිබුණු තැන බෞද්ධ අධ්‍යාපනයේ නැත්තටම නැති කරලා දාන්න උත්සාහ කරා. හැබැයි 18 19 වන සියවස්වල වැලිවිටියේ සරණංකර සංඝරාජ හාමුදුරුවෝ පහළ වෙලා මේ ශාසන ප්‍රබෝධය නැවත ඇති කරනවා. මේක කාටවත් නැති කරන්න බෑ. අපි ඉන්නකම් මේක කාටවත් නැති කරන්න දෙන්නේ. අපි මේක අල්ලගෙන බදාගෙන ඉන්න දෙයක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ මේක දේශනා කරේ ආගමක් නෙවෙයි. මේ දර්ශනයක්. මේක අපි හැමෝටම දකින්න පුළුවන්. මේකට ಜಾති ભેද, ආගම් ભેද, කුල ભેද නැහැ. සමහරෙක් මේ කවි බණ දැක්කම මොනවද මේ ආටෝප කියලා කියන්න පුළුවන්. හැබැයි මෙතන තමයි ශ්‍රද්ධාව හදන තැන. මේ ආසනේ මේ විදිහට මේවා හැම දෙයක්ම සකස් කරලා ඔබේ ඇස් දෙකින් දැකලා සතුටු වෙන තැන තෙරුවන් කෙරෙහි ඇති වෙනවද ලැබියාවක්, එතන තමයි ශ්‍රද්ධාව තියෙන්නේ. ඒ නිසා පින්වත්නි, මේ වගේ වැඩ කරන්න අපේ ලොකු හාමුදුරුවෝ පොඩි හාමුදුරුවන්ට මේ දායකයන්ට අපි ආශිර්වාද කරනවා. සාදු 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 කියලා ආශිර්වාද කරනවා. තෙරුවන් සරණයි. දස මාසයක් හිඳුවා කුස තුල අම්මේ දස වේදනා විඳ නිදාරයම උනුම දී මට අම්මේ විඳිනා දුකට නැතිදෝ හැඬුනේ අම්මේ
සසර මාගේ හමු මාත කයන් නැති දරුසිනහසට වැඩියෙන් තාව දෙයක් නැති සිතල පිරෝණු බෝසත්තු ගතිය නීති පියතුම හද ආරණේ වනස්පති සිතේ සාවිය වෙර ගගන්වා දහදිය ගතේ පාලය රන් කාවනු නෙලාගත් පියා නැතේ නොම කියා නිතර දුක සැප බැලු පියා මෙතේ මුනිදු පාමුලදී නිවන් දකින් පියා මෙතේ මුනිදු නිවන් දකින් පියා මෞර දරා මෙලොවට බිහි කරන විට අම්මා සෙනෙහස කැටි කෙරුව සතුටින් පාපුව යට අම්මේ ඔබේ සුවඳ පරසතු මලකීමට දහදිය මතු පවයක බුදු සාධනාදයන් පවත්වමු. පුරා හෝරාවන්
වතාවන් දෙකකට අධික කාල සීමාවක් තිස්සේ ඔය ඇත්තෝ හැම දෙනෙක්ම මේ ශ්‍රවණය කරන්නට යෙදුනේ සප්තාසන කාවෙන් ධර්ම දේශනාවක්. මේ ධර්ම දේශනාවට අපි බොහෝමත්ම ගෞරවයෙන් ආරාධනා කරපු විශේෂ පුද්ගලයන් කිහිප දෙනෙක් හිටියා. ඒ අතර ප්‍රාදේශීය ලේකම්තුමා සද්ධර්ම දේශනයේ අවසන් වන තුරුම අපිත් එක්ක රැඳී සිටිමින් එතුමා මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට යෙදුණා. අපේ දායකයෙක් එතුමාගේ නිබඳ සොයා බැලීම විහාරස්ථානයේට අපිට ලොකු හාමුදුරුවන්ට ලොකු ආස්වාසයක් එම නිසා එතුමන්ව විශේෂයෙන් සිහිපත් කරනවා. ඒ වගේම නයනා මහත්මිය විශේෂයෙන්ම පළාත් සභා මන්ත්‍රණී නයනා මහත්මිය ඒ වගේම විශේෂයෙන්ම මේ සද්ධර්ම දේශනාවෙහි මා අසුන්ගෙන සිටින මේ ධර්ම මණ්ඩපයේම නැත්තම් මේ ධර්ම අසුන පූජා කරන්නට යෙදුනේ අද මේ සද්ධර්ම දේශනය ගැන සිහිපත් කළාට පස්සේ තාත්තා සිරිල් බදුගම මහත්මයා මහේමා බෙල්ලන මහත්මිය තීරණය කරා ඉතා විශාල මුදලක් වේදම් කරලා පන්සලට සද්ධර්ම දේශනයක් ශේෂනා කරන්නට පුළුවන් විදිහේ ධර්මාසනයක් පූජා කරන්නට ඕනි කියලා එතුමා සහ එතුමිය අම්මයි තාත්තා එකතු වෙලා මේ ධර්ම ආසනය පූජා කරනවා. ඉතින් ඒ පූජා කිරීමත් එක්කම එතුමාවත් අපි මේ වෙලාවේ සිහිපත් කරනවා. ඒ වගේම දැන් පන්සලේ ක්‍රියාකාරී සංවිධාන කිහිපයක් තියෙනවා. විහාර සංවර්ධන කමිටුව, සභාපතිතුමන්, ලේකම්තුමා, භාණ්ඩාගාරිකතුමන්, ඒ වගේම අපේ දායක සභාව ජයසිංහ මහත්මයා සභාපතිත්වයේ දරන දායක සභාව තියෙනවා. ඒ වගේම මාත් එක්ක ඉතා විශාල ශක්තියක් වෙමින් මට මගේ පස්සෙන් ඉඳගෙන මට හැමදෙස්සෙම උදව් උපකාර කරන මේ පන්සල ගැන, ගම ගැන, දරුවෝ ගැන හැම කෙනෙක් ගැනම සොයා බලමින් කටයුතු කරන්නට මට තරුණ ශක්තියක් තියෙනවා. ශ්‍රී කෙත්තාරාම තරුණ බෞද්ධ සංගමේ ඒකේ මේ සංවිධානය තුල ඉන්න ගැනු ළමයි, පිරිමි ළමයි කියලා අපි ભેදයකින් තොරව සහෝදර සහෝදරියන් විදිහට අපි කටයුතු කරන්නේ. ඉතින් ගමේ ඇත්තෝ ඉන්න අවුරුදු 15න් උඩ ඉන්න සියලුම තරුණ තරුණියන්ට අපහා එක් වෙන්න කියලා අපි ආරාධනා කරනවා. දැනට අප සංවිධානයේ 30කට වැඩිය අපේ සමාජිකයන් ඉන්නවා, ක්‍රියාකාරී සමාජිකයන්. ඉතින් මේ සමාජිකයන් එක්ක අපි ඉදිරියට වැඩ කටයුතු කරන්නට සූදානම් වෙනවා. මේ තියෙන්නේ ඔබට පේන්නට තියෙන්නේ තරුණ තරුණියන් කරපු කාර්යයන්. පුංචි දරුවෝ කියලා නෑ, රෑ නිදි මරාගෙන මාත් එක්ක එකට එකතු වෙලා ලොකු කටයුත්තක් සිද්ධ කරා. ඔබට දකින්නට ඇති ඒ දරුවෝ ටැග් පැලඳගෙන ඉන්නෝ. ඉතින් ඒ ඇත්තෝ හැමදෙනාටමත් මම ආශිර්වාදයන් සිද්ධ කරනවා. ඒ වගේම මේ සද්ධර්ම දේශනය සඳහා නන් අයුරින් උපකාර කරන්නට යෙදුණු විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕනේ ජනක විතාන මහත්මයා ඇතුළු කොට ගත්තේ හැම දෙනෙක්ම. ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව, ඒ වගේම පළාත් සභාව, ඒ වගේම අපේ විහාර සංවර්ධන කමිටුව, ඒ වගේම තරුණ සංවිධානයේ දායක සභාව, ඒ වගේම දහම් පාසලේ දරුවොත් පොඩියට හරි අපිට මේ විදිහේ මේ දේශනාවට, මේ සද්ධර්ම දේශනාවට උදව් කරાવી කියලා ලොකු බලාපොරොත්තුවක් තිබුණා. ඒ බලාපොරොත්තුව මල්පල ගන්වමින් අද දවසේ ලස්සන ක්‍රියාකාරකමින් මේ මණ්ඩපය සරසන්නට ඒ දරුවෝ ගොඩාක් ලස්සන කරා මේ සද්ධර්ම දේශනීය. ඔබට මතක ඇති දේවාරාධනාව සිද්ධ කරා. ඒ වගේම පූජා නර්තනයකින් මේ ධර්ම මණ්ඩපය හැඩ කළා. ඒ සියලු කටයුතු සිද්ධ කරන්නට මහා ශක්තියක් උනේ ඒ දරුවෝ, දහම් පාසලේ ඉන්න දරුවෝ, හේමන්ත සර් ප්‍රධානාචාර්යතුමන්. ඉතින් එතුමා අපිට බොහෝම හයියක් වුණා. ඉතින් මේ කාරණාවන් සිහිපත් කරමින් මේ සද්ධර්ම දේශනාව අවසන් කරනවා. පින්වත් හැම දිනෙකටම සම්මා සම්බුදු සරණ ප්‍රාර්ථනා කරමින් මෙසේ අවසානයේ සහිටුවන් කරනවා. මෙපමණ වෙලාවක් ඔබ සැම සම්බුදු
බන පද වැල් ඊත ගමු සිඳ බිඳ දමා සංසාරික නිවන් ගොමු අපේ ඔක්කොම එක දවසේ